නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, අපි අද අභිධර්ම පන්තියේදී කතා කරන්නේ අලුත් තේමාවන් පිළිබඳව. ධම්මසංගණිප්පකරණයෙහි රූපකාණ්ඩයේ පිළිබඳවයි අපි මේ වැඩසටහනේදී කතා කරන්නේ. ඒකෙදී අද අපිට තියෙන්නේ ඒක විදේන රූපක්ඛන්தோ කියන කොටස කතා කරගෙන ඉද්දී රූපය සංකත ධර්මයක් හැටියට දක්වනවා. අන්න එතන ඉඳලා තමයි පැහැදිලි කරගන්නට තියෙන්නේ. සබ්බන් රූපං න හේතු අහේතුකං හේතු විප්පයුත්තං සප්පච්චයං කියන තැනට වෙනකන් අපි කතා කළානේ. එතකොට සංකතං රූපයේ තියෙන ස්වභාවය තමයි පින්වතුනි සංකත ස්වභාවය. සංකත ධර්මයන්ගේ ප්‍රධාන ලක්ෂණ බුදුහාමුදුරු දේශනා කළේ කොහොමද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. එතකොට ඕනම සංකත ධර්මයක් උත්පාද ස්වභාවය කොට තියෙනවා. උත්පාද ලක්ෂණයෙන් යුක්තයි. වයෝ පඤ්ඤායති හටගත්තා වගේම එහි වැයවීමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති ඒ තියෙන දේ වෙනස් වෙනවා, විපරිණාමයට පත් වෙනවා. ඒ කියන්නේ හට ගන්නවා, වෙනස් වෙනවා, විපරිණාමයට පත් වෙනවා. ඒ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය. රූපය කියන එකත් පින්වතුනි සංකත ධර්මයක්. එහෙයින්ම රූපය තුලත් ඒ කියන ලක්ෂණ ටික ඒ විදිහටම දක්නට ලැබෙනවා. ඒක ඉතින් පැහැදිලි නේද? ඕනම රූපයක් හට ගන්නවා, ඊට පස්සේ වෙනස් වෙනවා, විපරිණාම ස්වභාවයට පත් වෙනවා. සංකත ධර්මයන්ගේ මේ තියෙන ලක්ෂණ විද්‍යමාන වෙන්නේ ඒ ලක්ෂණ විද්‍යමාන වීම තුලින්ම අපිට ගමෙමාන වෙන දෙයක් තමයි. එහෙමනම් ඒව එකක්වත් ස්ථිරසාර දේවල් නෙමෙයි කියන එක. ඒ එකකවත් හරයක් හැටියට ස්ථාවර දෙයක්, නොවෙනස් වන දෙයක්, ශාස්වත වශයෙන් ඒකාන්ත කොට පවතිනක් හැටියට ගන්න පුළුවන්කම නැහැ. ඒ වගේම තමයි මේ සංකත ලක්ෂණ විද්‍යමාන වෙන්නෙම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා වෙන්නයි. පවතින දෙයක් නම් පින්වතුනේ වෙනස් වෙනවා කියලා එකක් නේ. අතීතයේත් පැවතියා, දැනුත් පවතිනවා, අනාගතයටත් පවතිනවා කියන ත්‍රිකාලික විද්‍යමානත්වයක්, ඒ කියන්නේ වෙනස් නොවි පැවැත්මක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක තුල හට ගැනීම නැතිවීම කියලා කතාවක් නැහැ. යම ප්‍රත්‍ය නිසා උපන්නද ඒ හටගත දේ ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද ඵලය හැම වෙලාවකම තියෙන හේතුවට සාපේක්ෂවයි. හේතුව නැති කල්ලි ඵලය අවිද්‍යමානයි. නේ? හේතුවක් ඇති කල්ලිම තමයි හැම වෙලාවකම ඵලයක විද්‍යමානත්වයක් දක්වන්නට ලැබෙන්නේ. ඒ හේතු නිසා හටගන්න හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ලක්ෂණයම තමයි අපිට මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ හැටියට ප්‍රකාශමාන වෙන්නේ. එතකොට රූපය කියන එකත් අපි තේරුම් අරගත යුතුයි. රූපය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත උත්පාද වය විපරිණාම ලක්ෂණ කොට ඇති ධර්මයක් කියන එක. රූපයක තියෙන මේ සංකත ස්වභාවය පින්වතුනි පුහුදුන් මනසකට හම්බ වෙන්නේ නැහැ. පුහුදුන් මනසකට අපිට එහෙම හම්බ වෙනවා නම් අපි කවදාකවත් මේ රූපේ මම වශයෙන්, මගේ වශයෙන් මෙහෙම ආදානග්‍රාහීව ගන්නෙ නැහැ. අපිට පොඩි කාලේ ඉඳන්ම හිටපු මම කෙනෙක් ඉන්නවා. දැනුත් ජීවත් වෙන මම ඉන්නවා.
අනාගතයටත් ඒ මම මරණ තුරාවට ජීවත් වෙනවා. මේ රූපය පිළිබඳව අපිට තියෙන්නේ සංකත ධර්මයක් කියන අදහස නෙමෙයි, පුද්ගලයෙක් වූ රූපයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි රූපයේ යථා ස්වභාවයෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපේ දර්ශනය ඇත්ත මත නෙමෙයි තියෙන්නේ. හැම වෙලාවකම අපේ දර්ශනය තියෙන්නේ බොරුවක් මතමයි. අපි හදාගත්ත දේ මත මිසක් පවතින්නේ ඇත්ත මත සත්‍ය මත පදනම්ම නෙමෙයි අපේ දර්ශනය අද තියෙන්නේ. ඒකේ ප්‍රතිවිපාකයේ තමයි දැන් කමක් නැහැ කියමුකෝ බොරුවක හරි ජීවත් වුණාට ඇත්තෙම ඉන්න ඕනේ කියලා කතාවක් නැහැ. බොරුවක හරි කමක් නැහැ ජීවත් වුණාට ප්‍රශ්නයක් නැත්තම්. නමුත් බොරුවක ජීවත් වෙනවා කියන එකේ තියෙන විපාකයේ තමයි අර සංකත ධර්මයන් ඔවුන්ගේ පරිදි ක්‍රියාත්මක වෙනකොට අපි හදාගත්තේ බොරුවට පැවැත්මක් නැහැ. දැන් අපි කැමති අපිට මේ විදිහටම ජීවත් වෙන්න තියෙනවා නම් අපේ කැමැත්ත පරිදි දරුවෝ ටික හොඳට ඉගෙනගෙන හොඳට රැකී ආරක්ෂා කරගෙන ඒගොල්ලොත් ඉන්නවා. අපිත් ඉතින් ඔය දෙයියනේ කියලා කොහොම හරි රස්සාව කරගෙන ජීවත් වෙනවා. ඕක තමයි අපි හදාගත්තේ අදහසේ තියෙන පසුබිම. නමුත් සංකත ධර්ම තියෙන රූපය කියන ධර්මයේ තියෙන ඔය අපි හදාගත්ත එක තුල නෙමෙයි. ඒ රූපය එයාට ඕන විදිහට ප්‍රත්‍ය සමவாயයෙන් හටගත්ත දේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. එහි යත්තා වූ සංකත ලක්ෂණ අනුව හටගත්තා වගේම විපරිණාම වෙලා විනාශ වෙලා යනවා. දැන් එතන මේ අපිට විරුද්ධ වෙන්න හදනව නෙමෙයි. එතන ඒ විදිහට ක්‍රියාත්මකයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩනගාගත්ත අපේ බොරුවට එතකොට පහර වදින්න ගන්නවා. අයියෝ මෙයාට මෙහෙම වෙලා මගේ දරුවන්ට අසනීප වෙලා මහත්තයා ලෙඩ වෙලා දැන් ඉස්පිරිතාලේ මට හොඳටම අමාරුයි. අන්න අපේ හදාගත්ත දෘෂ්ටීන්ට එතකොට එක දිගට පහර වදින්න පටන් ගන්නවා. සමහර වෙලාවල් බලන්න පින්වතුනි ජීවිතේ ඔය ටිකක් කාලා බීලා ටික වැඩි කරදරයක් නැත ජීවිතේ හැමදාම කරදර තියෙනවා තමයි. හැබැයි වැඩි කරදරයක් නැතුව ඉන්නකොට අපිට ඕක සාමාන්‍යයෙන් ඔය දුවනවා. හැබැයි කරදර එකක් එනවා ඒ මතම තව එකක් කඩාගෙන වැටෙනවම අර මේ එක දිගට කරදර එන්න පටන් ගන්න වෙලාවල් තියෙනවන්නේ. දැන් ඔය හොඳට ඉන්නකොට පින්වතුනි කොහෙවත් කකුල හැප්පෙන්නේ තුවාලයක් වෙච්ච වෙලාවකට බලන්නකො ඒකමනේ ගිහිල්ලා හැප්පෙන්නේ නේ. අර එහෙම අපිට දැනෙන විදිහ ඒක. වෙනදත් හැප්පෙනවා තමයි. වෙනද අපිට ඕක ගානක් නැහැ. අපිට දැනෙන්නේ තුවාලයක් වුණාම ඒකම ගිහිල්ලා හැප්පෙනවා වගේ. ඒ වගේ අර කරදර මතට තව කරදර වැටෙනවා වගේ දැනෙනවා. ඒ වගේ වෙලාවෙදි බලන්න අපේ මනස තියෙන තැන කොහොමද කියන්නේ. මේක දිගට කරදර එනවා කියලා අපි හිතනවා. වැටෙනවා හරියට මිනිස්සු. නමුත් ඇත්තටම වෙන්නේ මේ අපි හදාගත්ත බොරුව බිඳෙනවා පින්වතුනි. මේ බොරුවට පදනමක් නැහැ. ඒ නිසා බොරුව හැමදාම වැටෙන්න බලනවා. අපි සත්‍ය මත නම් ජීවත් උනේ අපිට එදාට එහෙනම් අපිට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද හටගත්ත ධර්ම වෙනස් වෙනවා විපරිණාම වෙනවටපත් වෙනවා කියන තැනට නොන තිබුණා නම් එතන නම් අපි ජීවත් වුනේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ඇත්ත හැමදාම පවතින්නේ මතුවටත් පවතින ඇත්ත නිසා. හැබැයි අපි ජීවත් වෙන්නේ බොරුවක නිසා එතන ඒ උපද්‍රවය, ඒ ආදීනව, ඒ ප්‍රතිවිපාකයේ උපදිනවා. ඒ හින්දා තමයි පින්වතුනි අපිට මේ බොරුවෙන් නැගී සිටින්න සිද්ධ වෙන්නේ. නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැත්තම් බොරුව වුණත් කමක් නැහැ කිසිම ගැටලුවක් නොවේ නම් ඒක බොහෝ ආදීනව උපදවනවා. බොහෝ උපද්‍රවයන් ප්‍රතිවිපාකයන් උපදවනවා. ඒ නිසා මතක තියාගන්න මේ සංකත ලක්ෂණය ස්වභාවයෙන් ධර්මවල පවතින ඒ ස්වභාවයේ ලක්ෂණය. හැබැයි අපේ මනස තියෙන ඊට වඩා හාත්පසම වෙනස් තැනක. මේ කෙලෙසුන් දුරු කිරීම සඳහා වෑයම් කරන කෙනෙකුට මේ මාර්ග බ්‍රහ්මචර්යාව සඳහා උත්සාහවත් වෙන කෙනෙකුට එයාට සිද්ධ වෙනවා පින්වතුනි මේ බොරුවෙන් ඈත් වෙලා ඇත්තට හිත පිහිටව ගන්නට. ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ, විදර්ශනාවෙන් කරන්නේ ඒකයි. මොකද අවිද්‍යාව තුල ජීවත් වෙන්න ගත්තම මෝහයෙන් අන්ධ වෙලා බොරුවක ජීවත් වෙන්න ගත්තම එක පැත්තකින් නෙමෙයි හැම පැත්තකටම කෙලෙස් විවෘතයි. අවිද්‍යාව කියන එක හරියට පිඟුතුන් නිකන් මේ හිතන්නකො කොහොල්ල ගුලියක් වගේ කියන.
ඔය කොහොල්ල ගුලියක් වගේ එකක් කුණු ගොඩක නිකන් රෝල් කරලා යවුවොත් එහෙම ළඟ තියෙන දේවල් ඒක ඇලෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ අවිද්‍යාවේ ස්වභාවය. අපි කොතනක හරි ඇත්තට පරිබාහිරින් හිටියොත් යථාර්ථයෙන්ට පිටින් හිටියම ඒ අවිද්‍යාව අභියස හැම ක්ලේශයකටම ద్వාරය විවෘත වෙනවා. ඒකයි දැන් රාගයට අරමුණු වෙනකොට පුද්ගලයා ඔන්න රාගවත් කියලා පේනවා. පටිඝයට අරමුණු වෙනකොට ඔන්න මේ මිනිස්සයා මහා තරහින් අමනාපින් ඉන්න මිනිස්සෙක් කියලා ප්‍රකට වෙනවා. ඊර්ෂ්‍යාවට කාරණා එනකොට මෙන්න ඊර්ෂ්‍යා කරනවා. ඒ චරිත ඇයි මේ ගති විද්‍යමාන වෙන්නේ? බොරුවේ ජීවත් වෙනකොට පිඟුතුන අවිද්‍යාවේ ජීවත් වෙනකොට අර හැම තැනකටම ඉඩ අවස්ථා විවෘත කරලා දෙන කොහොල්ල ගුලිය වගේ තමයි. හැම දෙයක්ම එකට ඇලෙන්න පුළුවන් වගේ ඕනම ක්ලේශයකට එතෙන්ට පිවිසෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ බ්‍රහ්මචර්යාව පුරාදී නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගී ගමන් කරන කෙනෙක් නිරන්තරයෙන්ම විපස්සනා ඥානය හරහා ඇත්තට හිත තියන්න බලන්න. යථාභූත තත්වයට. ඒතකොට යථාභූතයේ දකින කෙනාට වෙන කිසිදු ක්ලේශයකට නීවරණ ආදී කිසිම දෙයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි අභිධර්මය ඉගෙන ගන්නවා වගේම මතක තියාගන්න මේක අපිට අවශ්‍ය වෙන්නේ නිවන් ප්‍රතිපදාවටයි. ඒතර අපි හැම වෙලාවකම සිහිය උපදවා ගන්නට ඕන මේ අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ නැතුව ඇත්ත දකිමින් ජීවත් වෙන්න. රූපයේ පවතින මේ සංකත ලක්ෂණය ප්‍රකට කරගන්න. සංකත ලක්ෂණය ප්‍රකට කරගන්න අපි හොඳට නුවණ මෙහෙවන්නම සිද්ධ වෙනවා. ඒතකොට රූපය දැන් බුදුහාඳුරු දේශනා කරන්නේ මහන්නේ රූපය නොදක්නේ රූපය නොදන්නේ නොදකින්නේ දුක්ෂය කරන්නට අබහුවයයි නේ. යම් කිසි කෙනෙක් රූපය දන්නේ නැත්නම් රූපය දකින්නේ නැත්නම් එයා දුක දුරු කරන්නට අබහුවයයි කියනවා. તો රූපේ කොහොමද අපි දැනගන්නට ඕනේ? දැනගත යුතු ආකාරයන් තමයි මේ පෙන්වන්නේ. දැන් අපි කලින් කතා කරපු රූපය හේතු ධර්මයක් නෙමෙයි. රූපය අහේතුක ධර්මයක්. චිත්ත විප්‍රයුක්ත ධර්මයක් රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ සිත සමග යෙදෙන්නේවත් නෑ රූපය කියන ධර්මය. සිතට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි. දැන් මේ මේසය උඩ තියන්න පුළුවන් මේ වගේ දේවල්. මේසය අපිට කියන්න පුළුවන් මේවා සංප්‍රයුක්තව තියෙනවා. එකට යෙදිලා තියෙනවා. හැබැයි රූපය කියන්නේ චිත්ත විප්‍රයුක්තයි. රූපය සිත හා එකට යෙදෙන්නේ නැහැ කවදාකවත්. සංප්‍රයුක්තව පවතින්නේ නැහැ. එතකොට සංකත ධර්මයක් අපි මේ දැන් කතා කරන්නේ. මෙන්න මේ ලක්ෂණ තමයි අපි භාවනාවෙන් ප්‍රකට කරගන්නට අවශ්‍ය කරන්නේ. දැන් ඔය කමටහන් ගන්න වෙලාවල් වලට ගියාම කට්ටිය බණ අහලා ගිහිල්ලා මේ සමහර වෙලාවට අහනවා සවනස් බණ කිව්වට භාවනා කරන හැටි කියලා දුන්නේ නැහැ නේ කියනවා. දැන් අපිට මේ භාවනා කරන හැටි නෙවෙයි මේ තියෙන්නේ. අපි ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ පින්වතුනි භාවනා කරන හැටි මේ ඉගෙන ගන්න. අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ මෙනෙහි කරලා රූපයේ සංකත ලක්ෂණය. ඒ ලක්ෂණය ප්‍රකට වෙන තුරාවටම අපි මෙනෙහි කළ යුතුයි. එහෙම නේද? ඒ මෙනෙහි කරනකොට අපිට ප්‍රකට වෙද්දී මේ ප්‍රත්‍ය සමவாயයෙන් හටගන්න රූපය ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. රූපය යනු මේ උත්පාද වෙනස් විපරිණාම භංග කියන ලක්ෂණයන්ගේ යුක්ත ධර්මයක් නේද කියලා අර ඝන සංඥාවට ඉඩක් ලැබෙන්නේ නැහැ පිටුතුනි. ඝන සංඥාවට ඉඩක් ලැබෙන්නේ. අපි ওই බණට කියනවා නේද පිටුතුනි මේ සත්ව පුද්ගල හැඟීම මේ රැවටීම අපිට ඇති වෙන්නේ මේ ස්කන්ධ පංචකයක් හටගන්න තැනක ඇත්ත නොදන්නකම හින්දා කියලා. ඔය ටික අහලා හරි තියෙනව නේද? පංච උපාදානස්කන්ධයක් හටගන්නේ මේ ඇත්ත නොදන්න මනසකට තමයි සත්පුද්ගල හැඟීම හටගන්නේ කියලා අපි අහලා තියෙනවනේ. දැන් මේ සත්පුද්ගල හැඟීම දුරු කරන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? ස්කන්ධ ධර්මයන්ගේ ස්කන්ධ ලක්ෂණ ටික හොඳට පැහැදිලිව ප්‍රකට කරගන්න එක. වෙන විකල්පයක් නැහැ. එතකොට මේ ප්‍රකට කරගන්නකොට මතක තියාගන්න ආධ්‍යාත්මික ධර්ම පිළිබඳවත් බාහිර ධර්ම පිළිබඳවත් කියන මේ දෙපක්ෂයේම මේ කියන ලක්ෂණ
මෙනෙහි කරන්නට ඕන. පැහැදිලි නේද? ඒ කියන්නේ දැන් තමන්ගේ රූපය කියලා ගන්නකො. භාවනා කරන වෙලාවට මේ රූපය අරමුණු කරගෙන දැන් වෙනද අපිට මම කියලා මතක් වෙන්නේ මම කියලා ගන්නෙ නැතුව හොඳට ඇත්ත විමසලා බලනවා මේක සංකත ධර්මයක් නේද කියලා. මම සංකතයි කියලා නෙමෙයි තියෙන ඇත්ත විමසනවා. ඇත්ත විමසනකොට අපිට ප්‍රකට වෙනවා මේක සංකත ධර්මයක් කියන එක. එතකොට ආධ්‍යාත්මිකව රූපය දකිනවා මම වශයෙන් නෙමෙයි සංකත ධර්මයක් මේ. ඔය දර්ශනයෙන් අපි බාහිර රූප පිළිබඳව මෙනෙහි කරනවා. දැන් දුව පුතා ස්වාමීන් තාත්තා බිරිඳ ස්වාමියා කියලා අපිට හම්බ වෙනවානේ පුද්ගලයෝ හැටියට. ඒ රූප ටිකත් ඒ විදිහට විමසනවා මේ සංකත ධර්මයන් නේද රූපය කියලා තියෙන එකේ. ওই ටික හරියට අහුනොත් පින්වතුනි හිතනවාද එකම ක්ලේශයකටත් ඉඩක් ලැබෙයි කියලා. රාගයට හෝ ද්වේෂයට හෝ මෝහයට හෝ එකකටත් ඉඩක් ලැබෙයි කියලා. ඒකයි මේ අභිධර්මය අපි ඉගෙන ගත යුත්තේ මතක තියාගන්න මේකකින් එක තැනක් හරියට අල්ලගත්තා. මේ ඔක්කොමම නෙමෙයි. එක තැනකින් හරියට අල්ලගත්තා රූපේ පිරිසිඳ දැනගන්න පුළුවන්. ඒ රූපේ පිරිසිඳ දැනගන්නවා කියන්නේ අපි අපේ පවතින ක්ලේශයන්ගෙන් හිත නිදහස් කරගන්නවා කියන එක. ඒ නිසා විමසනකොට නුවණින් විමසන්න දැන් තව කාරණාවක් එකතු වුණා මොකද්ද? රූපේ කියලා කියන්නේ සංකත ධර්මයක් කියන එක. නේද? හේතු නිසා හටගන්න ධර්ම වලට අපි කියනවා සංකත ධර්ම කියලා. සංකත ධර්මයන්ගේ ලක්ෂණ මොනවද? උත්පාදටිති භංග කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් හට ගන්නවා වෙනස් වෙනවා විපරිණාමයට පත් වෙන වෙනස් නැති වෙලා යනවා කියන එකයි. ඒතර මේක නිකන් අර ඔබ දැන් භාවනාවක් කරන වෙලාවකට හොඳට ගන්න ආධ්‍යාත්මික රූපේ බැලුවා වගේම බාහිර රූප ටිකක් බලන පුද්ගල වශයෙන් හම්බ වෙන ටිකත් ඊට අමතරව අජීවී රූප තියෙනවනේ. ඒ ටිකත් අරගෙන බලන්න මේ ඔක්කොම සංකත ධර්ම නේද කියලා. එහෙම නුවණ හරියටම අහුනොත් පින්වතුනේ මමය මේ අපේ අයය මේ පිට අයය මේ පණ තියෙන අයය මේ පණ නැති දේවල් කියලා මේ වෙන්කිරීමක් තියෙනව නේද? මේ වෙන්කිරීම ඔක්කොම ඉවත් වෙලා ඒකත්ව සංඥාවක මනස පිහිටා සිටිනවා. සමස්ත රූපයම සංකත ධර්ම නේද කියන්ට. නානත්වයේ වෙනුවට ඒකත්වයක මනස පිහිටනවා. ඒකම කෙලෙස් දුරු කරගන්නත් පාදක වෙනවා. අනිත් පැත්තෙන් චිත්ත සමතයට උපකාරක වෙනවා. පැහැදිලි නේද ඒ කාරණා? හරි. ඊළඟට මේ සංකතං රූපී. රූපී කියලා කියන්නේ පිටුතන රූපවත් කියන එකමයි. රූප භාවයෙන් යුක්තයි කියන එකමයි. රූපය කියලා කියන්නේ අරූප ධර්ම නෙමෙයි. කියන්නේ චිත්තය හෝ චෛතසික ධර්ම නෙමෙයි. රූපය කියලා කියන්නේ රූපයටමයි. ඒකයි රූපී කියලා කියන්නේ. රූපය රූපී නම් මට මේකට උත්තරයක් දෙන්නකෝ. හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. රූපය කියන එක රූපී නම් ඒ කියන්නේ රූපම නම් රූපය චිත්ත විප්‍රයුක්ත ධර්මයක් නම් චිත්ත විප්‍රයුක්ත කිවි සිතහා යෙදෙන්නේ නැති ධර්මයක් නම් චිත්ත විසංසට්ඨ ධර්මයක් නම් චිත්තය හා එකට පවතින ධර්මයක් නෙමෙයි නම් කොහොමවත්ම රූපය හා නාමය එකට යෙදිලා නැහැ නේ. එකට යෙදිලා නැහැ. එහෙමනම් අපි රූපයක් දැනගත්තා කියලා හිතක නොයෙදිච්ච ධර්මයක් කොහොමද දැනගත්ත වෙන්නේ? පැහැදිලිද නැහැ. හොඳට මේක හිතලා කියන්න. රූපය කියන්නේ රූපී ධර්මයක්. අරූපී ධර්ම නෙමෙයි. අපි අරූපී ධර්ම කියන්නේ මොනවටද? චිත්ත සහ චෛතසික ධර්මයන්ට. එතකොට ඔන්න දැන් කොටස් දෙකක් තියෙනවා රූප ධර්ම සහ අරූප ධර්ම කියලා. රූපය කවදාකවත් චිත්තය හා යෙදෙන්නේ නැහැ. චිත්තය සමග එකට පවතින්නේ නැහැ. චිත්ත විසංසට්ඨයි චිත්ත විප්‍රයුක්තයි කියන්නේ ඒකයි. ඒක එහෙමනම් රූපය කවදාකවත් හිතක යෙදෙන්නෙත් නැහැ. හිතක යෙදිලත් නැහැ. යෙදෙන්නෙත් නැත්තම්
අපි කොහොමද හිතින් රූපයක් දැනගන්නේ? ඇත්තටම එතකොට අපි රූපයක් දැනගෙන තියනවාද එහෙමනම්? ඊගොඩ හිතන්න පොඩ්ඩ. මොකද දෙයක ඒහා යෙදිච්ච දෙයක් නෙමෙයිනේ. චිත්තය හා චෛතසික සමග රූපය යෙදෙන්න බෑ. එහෙම යෙදෙන්න බැරි නම් කොහොමද අපි රූපේ දැනගන්නේ? මොකද? එහෙම නේද? සංඥාවෙන්. ඔව්. මෙහෙමයි. මොකද නෝන? ඔව් ඇත්තටම වෙන්නේ රූපය දායක වෙලා තියෙනවා. රූපේ ප්‍රත්‍ය නොවෙනවා නෙමෙයි. එහෙම නැත්නම් ඉතින් මේ නානත්වයක් නැහැනේ. රූපයගේ නානත්වය නිසාම තමයි සංඥාවගේ නානත්වයක් තියෙන්නේ. ධාතු නානත්වයේ හින්දාමයි සංඥා වෙනස් වෙන්නේ. සංඥාවගේ නානත්වය නිසාම තමයි අපිට ඡන්දයගේ එහෙම නානත්වයෙන් विद्यमान වෙන්නේ. හඳුනා ගැනීම වෙනස් වෙද්දී තමයි කැමැති අකමැතිකම් වල අඩු වැඩිකම් තියෙන්නේ. රූපය සංඥා නානත්වයට උපකාර වුණාට ඒක උපකාර වෙනවා මිසක් රූපය හිතට පැමිණෙනවා හැම නෙමෙයි. රූපය ප්‍රත්‍ය වෙනවා පිටුතුන ස්පර්ශ කෘත්‍යයට. ඒකයි. චක්කුංච පටිච්ච රූපේච්ච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලානේ කියන්නේ. රූපය ප්‍රත්‍ය වුණා ස්පර්ශයට. ඇහැ රූප චක්කු විඥාන තුන එකතු වෙනවා කියන කාරණා විස්පර්ශය. ඒ එච්චරයි රූපෙට කරන්න පුළුවන් කතාවට තියෙන්නේ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියන්නේ චෛතසික ධර්මය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක් තමයි ඔය අපිට අපි විඳිනවා කියන එක වේදනාව. අපි හඳුනනවා කියන මේ සංඥා චෛතසිකය. අපිට දැන් මේ පේනවා කියලා අපි හිතන්නේ ඇත්තටම මේ සංඥා චෛතසිකයනේ මේ विद्यमान වෙන්නේ. හැඳිනීම කියලා කියන සංඥා චෛතසිකය. හැබැයි අපිට ප්‍රකට වෙන්නේ චෛතසිකයක් ගන්නේ නෙමෙයිනේ. කෙලිම මේ ඉස්සරහින් ඉන්න කෙනා පේනවා, ඉස්සරහින් තියෙන දේවල් පේනවා කියලා අපිට හිතෙන්නේ. මතක තියාගන්න පින්වතුනි මේ හිතට දැන් විඥාණයෙන් දැනගන්නේ ළඟම තියෙන දේවල් ටිකනේ. විඥාණයට ළඟම තියෙන මොනවද? චෛතසික ධර්ම ටික. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ධර්ම ටික. එතකොට අපි මෙතනින් විඥානනය සිද්ධ වෙනවා. විඥානනය සිද්ධ වෙන්නේ ඒ චෛතසික ධර්මයන්ට අනුකූල විදියට. චෛතසික ධර්මයන්ගේ නානත්වයට රූපේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒකයි කාරණාවේ තියෙන්නේ. ඒ නිසා අපිට හිතුණට දැන් ඕගොල්ලන්ට හිතුණට මේ ඉදිරියෙන් ඉන්න ආමුදුරුවම පේනවා අපිට කියන නෑ. එහෙම නෙමෙයි වෙන්නේ. මේ වර්ණ රූපය ප්‍රත්‍ය වුණ ස්පර්ශයට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඔතන හට ගන්නව නාම ධර්ම ටික. ඒ නිසා දැන ගැනීම හටගත්ත මිසක් මේ රූපය ඔතන හිතට පැමිණියා හැම නෙමෙයි. හිත රූපයට පැමිණියාමත් රූපේ හිතට පැමිණියාමත් වෙන්නේ නෑ. ඒකයි කිව්වේ දැන් රූපය රූපී කියලා අපිට තේරෙනවා නම් අපි නාම ධර්මයන්ගෙන් කොහොමද රූපේ තීරණය කරන්නේ කියලා. රූපය රූපී නම් අපි නාම ධර්මයන්ගෙන් කොහොමද රූපේ තීරණය කරන්නේ? නමුත් අද අපි කරන්නේ කොහොමද? අද අපි කරන්නේ නාම ධර්මයන්ගෙන් රූපේ තීරණය කරනවා. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ පුතා ගැන හොඳටම දන්නේ නැද්ද? දුව ගැන හොඳටම දන්නේ නැද්ද ඕගොල්ලෝ? මහත්තයා ගැන නෝනා ගැන හොඳටම දන්නේ නැද්ද? අපිට හිතනවා දන්නවා කියලා. ඔයගලන්ට හිතනවානේ. ප්‍රායෝගික ජීවිතයෙන් බලන්න. දැන් නාම ධර්ම ආශ්‍රය කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතාගන්නේ කොහොමද? මම මේ මෙයා ගැන හොඳටම දන්නවා මං කියලා. රූපය රූපී කියලා වැටහෙනවා නම් නාමය කියන්නේ අරූපී ධර්ම කියලා වැටහෙනවා නම් අපි කවදාවත් අරූපී ධර්මයන් රූපයන් තුලින් දකින්න හදන්නේ නැහැ. ඕක නෙමෙයිද ජීවිතේ හැමදාම කරලා තියෙන්නේ. දැන් මේ වැඩසටහන ඉවර වෙච්ච ගමන් ඔන්න අරූපී ධර්ම ටික ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ගෙදර යන්න ඕනේ. නේ? එතකොට අරූපී ධර්ම ටික ඔයගොල්ලෝ දකින්නේ කොහෙන්ද? රූපයෙන් දකින්නේ. එතකොට අපි හිතනවා මං ගෙදරට එන්න හිතුවා දැන් මං ගෙදරට ආවා. අපි අරූපී දේ රූපවත් කොට දකිනවා. ඒකයි අපි මේ ධර්ම ඉගෙන ගන්නට ඕන කියලා කියන්නේ. හරියට දන්න කෙනෙක් දන්නවා.
නාමයෝ කවදාකවත් රූප ධර්ම තුළ දකින්න පුළුවන්කම නැහැ කියන එක. පැහැදිලි නේද ඒ ටික? ඔය අනිත් අයට මේ දුර ඉන්න අයට ප්‍රශ්න ගැටලු තියෙනවද දන්නෙත් නැහැ. මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේක මේ බණ දේශනාවක් නෙමෙයිනේ පන්තියක්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙන අයට කතා කරන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අපි තියෙන මොකද්ද ලෝකයන්නේ? රූපය කියලා කියන්නේ ලෞකික ධර්මයක්. ලෝකීය කියලා කියන්නේ ලෞකිකයි කියන එක. ලෞකිකට ප්‍රතිවිරුද්ධව තියෙන මොකද්ද පින්වතුනි? ලෝකෝත්තරයි. එතකොට අපරියාපන්න භූමියනේ ලෝකෝත්තර භූමිය කියලා අපි කියන්නේ. අපරියාපන්න භූමියේ රූපේ යෙදෙනවද? අපරියාපන්න භූමියේ රූපේ යෙදෙන්නේ නැහැ. අපරියාපන්න භූමියේ යෙදෙන්නේ නාම ධර්ම ටික විතරයි. මේ ලෞකික ධර්ම තුල තමයි හැමදාම අපිට රූපේ කියන එක විද්‍යමාන වෙන්නේ. කතා කරන්න ගොඩාක් දේවල් තියෙන ඕක තේරුම් අරගන්නට මේකත් එක්ක. එතකොට රහතන් වහන්සේට රූපේ නැද්ද? රහතන් වහන්සේ රූප පරිහරණය කරන්නේ නැද්ද එතකොට? එතකොට ලෝකෝත්තර වූ රහතන් වහන්සේ අපරියාපන්න භූමියටපත් වූ රහතන් වහන්සේ කොහොමද මේ ලෞකික ධර්මය පරිහරණය කරන්නේ? උන්වහන්සේ එතකොට ලෞකික ධර්මයන් පරිහරණය කරනවා. ගොඩාක් දේවල් තියෙනවා මෙතන පැහැදිලි කරගන්න. අපි ටික ටික කතා කරගෙන යමු. එකපාරම මේ ටික ඔක්කොම කතා කරන්නේ නැත්තේ ඔයගලන්ට තේරුම් ගන්න ටිකක් දුෂ්කර වෙයි කියලා. අපි ටිකෙන් ටික විසඳගෙන යන්. එතකොට සමස්තේම පැහැදිලි කරගන්න ලේසි. දැන් රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා, බණ දේශනා කරනවා, නේද? එදිනෙදා කටයුතු ටික සිද්ධ කරනකොට රූපේ පරිහරණය කරනවා වගේ අපිට පේනවා. හැබැයි රූපේ කියන්නේ රහතන් අපරියාපන්න භූමියේ රයිසි ධර්මයක් නෙමෙයි ලෞකික ධර්මයක්. තුන් භූමිය අනුව ගියපු ධර්මයක් පින්වතුනි රූපේ කියලා කියන්නේ. ඒකෙනුත් අපිට හම්බ වෙන්නේ මේ භූමිය තුල. අරූප භූමිය තුල ඒ රූපේ හම්බ වෙන්නේ. ඒතර මතක තියාගන්න දැනට රූපේ කියන්නේ ලෞකික ධර්මයක් මිසක් ලෝකෝත්තර ධර්මයක් නොවනවා කියන්නේ. ඊළඟට පින්වතුනි මේක චුට්ටක් කතා කරන්න ඕනේ මාතෘකාවක් සාසවං කියන කාරණාව. සාසවං කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. පද තේරුම ගත්තොත් ආශ්‍රව සහිතයි කියන එක. රූපේ කියලා කියන්නේ එතකොට සාශ්‍රව ධර්මයක්. මේක අපි හොඳට පැහැදිලි කරගමු. මේ උනේ ඔයගොල්ලන්ට මේ ප්‍රසන්ටේෂන් එක ඉදිරියට ටික පෙන්වන්න විදිහක් නැහැ නේ. මේ හැදුවට අද ඒ ටික ගේන්න බැරි වුණා නේ. මේ හදලා තිබුණාට ඒක එවන්න බැරි වුණා. මෙන්න මෙහෙම ධර්ම ටිකක් තියෙනවා පින්වතුනි. ඔයගොල්ලන් මේ ටික නම් පේනවනේ. ආසවා ධම්මා, නොආසවා ධම්මා, සාසවා ධම්මා, අනාසවා ධම්මා කියලා. එතකොට පින්වතුනි අපිට ඉගෙන ගන්නට තියෙනවා වැදගත්ම ධර්ම කොටාසයක් ආසවා ධම්මා, නොආසවා ධම්මා, සාසවා ධම්මා, අනාසවා ධම්මා කියලා ප්‍රධාන කාරණා හතරක් මේ රූපය ශාස්ත්‍රවයි කියලා ඉගෙන ගද්දී. මොකද මේ ටික ඉගෙන ගන්නේ නැතුව අපි රූපය ශාස්ත්‍රවයි කියලා ඉගෙන ගන්න ටිකක් අපහසුයි. අපිට ඒක ටිකක් දුෂ්කරයි. ආසවා ධම්මා කියලා කියන්නේ පින්වතුනි ආශ්‍රව ධර්මයන්ට. ආසවා ධම්මා කියන්නේ ආශ්‍රව ධර්මයන්ට. කතමේ ධම්මා ආසවා චත්තාරෝ ආසවා. මොනවාද ආශ්‍රව හතරක් තියෙනවා. කාමාසවා, කාමාසවෝ, භවසවෝ, දිඨාසවෝ, අවිජ්ජාසවෝ කියලා. කාමාශ්‍රවේ තියෙනවා, භවආශ්‍රවේ තියෙනවා, දිඨ්ඨාශ්‍රවේ තියෙනවා, අවිද්‍යාශ්‍රවේ තියෙනවා. දැන් අපිට කාමය පිළිබඳව නැවත නැවත ඇසුරු කරපු ගතියක් තියෙනවනේ පින්වතුනි. මේක තමයි කාමාශ්‍රවේ කියලා කියන්නේ. රූපාදී ආලම්බනයක් දකිනකොටම දැන් ලස්සන වටිනා දෙයක් දැක්කම ලෝභ කරන්න හිත ඉන්න ඕනේ නේද? අර ලෝභ ගතිය ඉස්සරහට පනිනවා එකපාරටම. රාගයට අරමුණක් දැක්කම හිත ඉන්න ඕනේ ඒ රාගී ස්වභාවය ඉදිරිපත් වෙනවා. එහෙම වෙන්නේ බොහෝ කාලයක් තිස්සේ මේ කාමයේ ඇසුරු කරලා තියෙන කාම ආශ්‍රවය නිසා.
එතකොට භවආසව කියන්නේ පින්වතුනි භවය ඇසුරු කරලා තියෙන මේ පුරුද්දට. විශේෂයෙන්ම රූප අරූප භවයන් පිළිබඳව තියෙන නන්දිය තෘෂ්ණාවට තමයි භවආශ්‍රවය කියලා කියන්නේ. ditthi ආශ්‍රවය කියලා කියනවා දීර්ඝ කාලයක් තිස්සේ දිට්ඨියෙන් ඇසුරු කරලා තියෙන ගතියට. දැන් සස්සතෝ ලෝකෝත් අසස්සතෝ ලෝක ආදි වශයෙන් අපිට මේ ලෝකේ තියෙනවා කියලාද හිතෙන්න පින්වතුනි නැහැ කියලාද හිතෙන්නේ? නිකන් සාමාන්‍ය හිතුවොත් එහෙම තියෙනවා කියලානේ. අපි මැරිලා උපදිනවා කියලාද හිතෙන්නේ නැහැ කියලාද හිතෙන්නේ? උපදිනවා කියලා හිතෙන්නේ නේ. මේක තමයි මේ ditthi ආශ්‍රවය කියලා කියන්නේ. හැබැයි කාරණා දෙකක් තියෙනවා පටල ගන්න එපා. කම්මස්සගත ditthi අනුව ගියපු ඥානයක් තියෙනවා මෙලොව පරලොව දැනගන්න. ඒක කුසල සහගත එකක්. ඒක ඥානයක්. ඒකට ශාස්වත අදහස තියෙනවා හැබැයි. නමුත් මෙතන මේ ශාස්වත දෘෂ්ටිය කියනකොට තේරුම් අරගන්න ශාස්වත දෘෂ්ටි අකුසල පාක්ෂිකයි. කුසල එහෙම නෙමෙයි. එතකොට ශාස්වත දෘෂ්ටියයි අර අතන තියෙන නුවණයි කියන දෙක එකට අරගෙන පටලව ගන්නත් එපා. කොහොම හරි අපිට මේ දැන් අපි මැරිලා උපදිනවා කියලා යම් අදහසක් තියෙනවනම් මේකෙන් දකින්න අපි මේ ශාස්වත දෘෂ්ටියේ ඉන්නේ. ඒ කියන්නේ ditthi ආශ්‍රවය පවතිනවා කියන එක. දැන් අපි සමහර වෙනත් ආගමික කෙනෙක් ගෙනලා යාගෙන් ඇහුවොත් මැරිලා උපදිනවද කියලා එයා කෙලින්ම කියයි මැරිලා උපදින්නේ නැහැ කියලා. නේද? අපි ඉස්සර හිටියේ නැහැ අපි උපදින්නෙත් නැහැ කියයි. එතකොට එයා ඇසුරු කරලා තියෙන දිට්ඨියට අනුකූලව එයාට ආශ්‍රවය තියෙනවා. දිට්ඨි ආශ්‍රවයේ උච්ඡේදවාදයේ අනුගියපු. ඊට පස්සේ දැන් ඔය තන් ජීවං තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා පෙන්නන්නේ ජීවයත් එයමයි ශරීරයත් එයමයි. මේ ශරීරයම තමයි ජීවය. ජීවියාම තමයි ශරීරය. දැන් මදුරුවෙක් කන්න එනකොට අපි ඕක ලොකොට නොහිතුවාට පිංගුතුන අදහස ඕකේ තියෙනවනේ. ජීවියාම නේද ඒ ශරීරය. ශරීරයම තමයි ඒ ජීවියත්. අපි එතනදී දිට්ඨිය හැටියට උපදවා නොගත්තට ඒ රැවටීම ඒ ආකාරයෙන්ම තියෙනවා. පුද්ගලයෙක් හැටියටම ගන්නවා. දැන් මෙහෙම බලනකොටත් එහෙමනේ. මේ පුද්ගලයාම ඒ ජීවියාම ඒ ශරීරය. ඕක දිට්ඨි වශයෙන් ප්‍රවර්ධනය වුණාට පස්සේ තමයි ඔය දිට්ඨිය කියලා අපි කතා කරන්නේ. වැඩි දුරට දියුණු වුණාට පස්සේ. එතකොට ඔන්න ඔය විදිහට ශාස්ත්‍රත උච්ඡේද වශයෙන් ඇති කරගන්නා දෘෂ්ටීන්ට කියනවා පින්වතුනි දිට්ඨි ආසවය කියලා. ඒ බොහෝ කාලයක් තිස්සේ දෘෂ්ටියම ඇසුරු කරපු බව. අවිද්‍යාශ්‍රවය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඊතා දීර්ඝ කාලයක් තිස්සේ අපි චතුරාර්ය සත්‍ය පුරුදු කරලා නැහැ, අහලා නැහැ, දරලා නැහැ. ඒ නිසා චතුරාර්ය සත්‍ය නුපුරුදුකම අපිට බොහොම පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ හතරට කියනවා පින්වතුනි ආසවා ධම්මා කියලා. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න කාමාශ්‍රවය, භවආශ්‍රවය, ditthිආශ්‍රවය, අවිද්‍යාශ්‍රවය කියන. අනාසවා ධම්මා කියනකොට අනාශ්‍රව ධර්ම මොනවද? අනාසවන මේ ඊළඟට තියෙන නොආසවා ධම්මා. ආසවා ධම්මා, නොආසවා ධම්මා. මොනවද මේ නොආසවා කියන්නේ? පිටුන ආශ්‍රව නොවන කියන එක. ඒකට ආශ්‍රව නොවන ධර්ම මොනවද? මොකක් වගේ කියලාද හිතෙන්නේ නිකන්? ඇහුනේ. ආශ්‍රව නොවන ධර්ම කියනකොට කියන්නේ හිතන එක. අර මේ මිහිඳු මහරහතන් වහන්සේ රජුරුවන්ගෙන් ඇහුවේනේ මේ අඹ ගහ මොකද්ද අඹ ගහ. එතකොට මේ හැර තවත් අඹ ගස් තියෙනවද? ඔව්. එතකොට මේ අඹ ගහත් ඒ අඹ ගහත් හැර තවත් ගස් තියෙනවද? ඔව්. ඒ අඹත් ඒ ගසුත් හැර තවත් ගස් තියෙනවද? ඔව්. මේ අඹ ගහ තියෙනවා කියලා කිව්වේ නේ. අන්න ඒ වගේ පින්වතුනි මෙතන තියෙන්නේ වෙනත්ම විදිහකින්
ආසවා ධම්මා කියනකොට අපි දන්නවා ආශ්‍රව හතරයි. නොආසවා කියන්නේ ඒ ආශ්‍රව ටික ඒ හතර හැර අනික ඔක්කොම ආශ්‍රව නොවන ධර්ම. ඒක හරියට නිකන් මේ නන්දනී නොවන කට්ටිය කවුද කියලා ඇහුවා වගේ. එතකොට අනිත් ඔක්කොම නන්දනී නෝන නෙමෙයි වගේ. පැහැදිලි නේද? එකක් පෙන්නලා අනිත් ඒ නොවන ධර්ම කියනවනේ සියල්ලම. එතකොට නිවන විතරක් නෙමෙයි මේ අනිත් ආශ්‍රව නොවන සියල්ලම ඇතුළත් වෙනවා ඒකට. එතකොට ඒක විස්තර කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි ඒක දක්වලා තියෙන්නේ. කතමේ ධම්මා නොආසවා තේ ධම්මේ ඨපෙත්වා අවශේෂා කුසලා කුසලා ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ සබ්බංච රූපං අසංකතාච ධාතු. අර හතර හැර අනික ලෞකික ලෝකෝත්තර සියල්ලම ආශ්‍රව නොවන ධර්ම. හරි නේද ඒක? එතකොට හතර භූමියටම අයත් වෙන සියල්ලම මේකට ඇතුළත් වෙනවා. ආශ්‍රව නොවන ධර්ම කියන්නේ. හරි නේද? අකුසලත් අකුසලයන්ගෙනුත් ඇතැම් ධර්ම නොආසව. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්නකො ඊර්ෂ්‍යාව කියන ක්ලේශය ගන්නකො. ඊර්ෂ්‍යාවගේ ක්ලේශයක් ගන්නකො. එතකොට ඒක ආශ්‍රවේ නෙවෙයිනේ. ඊර්ෂ්‍යාව කියන්නේ වෙන ක්ලේශයක්. ඒක ආශ්‍රව නොවන ධර්මයක්. ශ්‍රද්ධාව කියන කුසලයේ ගන්නකො. ඒක ආශ්‍රවයක් නෙවෙයිනේ. ඒක ආශ්‍රව නොවන ධර්මයක්. රූපය කියන්නේ කාමාශ්‍රව භවශ්‍රව ආදී නෙවෙයිනේ. එහෙනම් රූපය ආශ්‍රව නොවන ගණයට ඇතුළත් වෙනවා. ඒකයි සබ්බංච රූපං සියලු රූපයද ආශ්‍රවය වලට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අනිත් කාරණාව තියෙන්නේ. කතමේ ධම්මා සාසවා අහන්නේ ශාස්ත්‍රව ධර්ම මොනවද කියලා. ආශ්‍රව සහිත ධර්ම නැත්තම් ආශ්‍රවයනට හිතකර ධර්ම. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන ධර්ම. මේක හරිය වැදගත් කාරණාවක් පින්වතුනි ඔබ විශේෂයෙන් තේරුම් ගත යුතුම. කතමේ ධම්මා සාසවා මොනවද ශාස්ත්‍රව ධර්ම? අහගන්න හොඳට. කුසලා කුසලා ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා. කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ තුන් භූමියනේ. තුන් භූමියටම අයිති වූ කුසල අකුසල අව්‍යාකෘත ධර්ම. යසරු නෝන අව්‍යාකෘත ධර්ම කලින් අහගන්න ආවේ නැත්නම් දැන් කරන්න දෙයක් නැහැ. ඒක කලින් පන්තිට ආවේ නෑනේ. එතකොට තුන් භූමියටම අයිති වෙච්ච කුසල ධර්ම ටිකත් කුසලුත් අයිති ශාස්ත්‍රව කියනකොට. කුසලත් අයිති අකුසල ධර්ම ටිකත් අයිති අව්‍යාකෘත ධර්ම ටිකත් අයිති. අව්‍යාකෘත කිව්වේ කුසල අකුසල වශයෙන් ප්‍රකාශ නොකරන ලද ධර්ම ටික. ඔය විපාක වගේ දේවල් විපාක ක්‍රියාසිත වගේ. ඊට පස්සේ රූපක්ඛන්‍தோ වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංඛාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ ඉමේ ධම්මා සාසවා. හරි නේද? දැන් මේකෙන් මොකද්ද පින්වතුනි අපි තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණා වෙන්නේ? රූපය ශාස්ත්‍රව ධර්මයක් කියනද අපි මේ කතා කරගෙන ආවේ. ඒක විස්තර කරන්නකොට මෙතෙන්ට ආවේනේ. රූපය කියන්නේ ශාස්ත්‍රව ධර්මයක්. එහෙනම් ශාස්ත්‍රව ධර්ම ගණයට ඇතුළත් වෙච්ච ධර්ම ටික බලන්නකො. රූපයද ඇතුළුව ශාස්ත්‍රවයන්ට ඇතුළත් උනේ මොනවද? තුන් භූමියටම අයිති කුසල අකුසල අව්‍යාකෘත ධර්ම ටික ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ටික. මේවා තමයි ශාස්ත්‍රව කියලා කියන්නේ. දැන් අපි රහතන් වහන්සේට රූපය තියෙනවා කියලා කිව්වොත් එහෙම. රහතන් වහන්සේත් රූපය පරිහරණය කරන රූපය ඇසුරු කරනවා කියලා කිව්වොත් අපි
තව පැත්තකින් කියලා තියෙන්නේ මොකද්ද? රහතන් වහන්සේ ශාස්ත්‍රව ධර්ම පරිහරණය කරනවා කියලා. ඒතකොට ආශ්‍රව කියලා කිව්වෙ මොනවද? කාමාසව, භවසව, ditthියාසව, අවිජ්ජාසව මතක තියාගන්න. ඒ ආශ්‍රවයන් සහිත බවනේ ශාස්ත්‍රව කියන්නේ. ආශ්‍රව සහිත බව තමයි ශාස්ත්‍රව කියන්නේ. ඒතකොට අපිට පුළුවන් ද රහතන් වහන්සේ ශාස්ත්‍රව ධර්මයේ පරිහරණය කරනවා කියලා කියන්නේ? එහෙම නොකියනවා නම් අපිට කියන්න පුළුවන්ද රහතන් වහන්සේ රූපය පරිහරණය කරනවා කියන්නේ? කියන්න පුළුවන්ද? හරි අවබෝධව කොටියක්. ඒකවල රහතන් වහන්සේ පින්ඩ පාතෙත් වඩිනවා බණත් කියනවා. රූපේ පරිහරණය කරනවා කියලා පේනවා. න්‍යායත් එක්ක ගලපලා ගත්තම අපිට මෙතන අහු වෙනවා. එහෙමනම් රහතන් වහන්සේත් ශාස්ත්‍රව ධර්ම පරිහරණය කරලා තියෙනවා. දැන් මෙතන පින්වතුන් මේ සියල් මතක තියාගන්න මේ ශාස්ත්‍රවයි කියනකොට රූපය ශාස්ත්‍රව කියලා කියන්නේ රූපයේ ආශ්‍රවය යෙදලා තියෙනවා කියන එක නෙමෙයි. ආශ්‍රවය දෙන්නේ සිතකනේ. ආශ්‍රවය දෙන්නේ චිත්ත චෛතසිකවල. රූපවල ආශ්‍රවය දෙන්නේ නැහනේ. ලෝභය මේ අවිද්‍යාව දෙන්නේ නැහනේ රූපේ. ඒක චිත්ත චෛතසිකවල යෙදෙන්නේ. ඒක ශාස්ත්‍රවයි කියන්නේ රූපයේ ආශ්‍රව තියෙනවා කියන එක නෙමෙයි. ආශ්‍රව ධර්මයන්ට හිතයි. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා තමයි ශාස්ත්‍රව කියලා කියන්නේ. එතකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන හින්දානම් රූපය ශාස්ත්‍රව වෙන්නේ. රහතන් වහන්සේ කුමන ආශ්‍රවයකින් අරමුණු කළාද රූපේ පරිහරණය කරන්නේ? කාමාශ්‍රවයෙන් අරමුණු කළා රූපේ පරිහරණය කරන්නද? නැත්නම් මේ භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රවයෙන් අරමුණු කළා රූපේ පරිහරණය කරන්නද? ආශ්‍රව ක්ෂය කරපු රහතන් වහන්සේට නැවත ආශ්‍රව උපදවා ගන්නවා කියලා එකක් නැහැ නේ. ඒ නිසා ඒ ආශ්‍රවයන්ගෙන් නැවත රූපේ බලනවා කියන එකක් අවිද්‍යමානයි. ඉතින් ආශ්‍රවයන්ගෙන් රූපේ අරමුණු කරන්නේ නැත්නම් උන්වහන්සේට ශාස්ත්‍රව ධර්මයක් ශාස්ත්‍රව රූපේ අරමුණු කරනවා කියලා කියන්න පුළුවන්ද අපිට? එහෙම කියන්න පුළුවන්කම නැහැ. මේ ආශ්‍රව ශාස්ත්‍රව කතාව තේරුණාද? ඉතින් මේ පද ටිකක් පාලි වචන නිසා නూరు ගතියක් තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ඕක හොඳට තේරුම් අරගන්න බෑනේ ආශ්‍රව සහ ශාස්ත්‍රව කියන්නේ මොකද්ද කියන්නේ? මෙහෙම හිතා ගන්නකො. ආශ්‍රව කියලා නැත්නම් ආශ්‍රව කියලා කියන්නේ නිකන් අපි උදාහරණයක් ගත්තොත් සීනි කියලා හිතන්නකො. සීනි ආශ්‍රව කියලා හිතන්නකො. රූපය මේ බෝතලේ වගේ. එතකොට සීනි ටික දැම්මට පස්සේ බෝතලේ සීනි බෝතලේ වෙනවා. සීනි නොදැම්මොත් එහෙම බෝතලේට සීනි බෝතලේ කියනවාද? සීනි බෝතලේ කියන්නේ. එහෙමනම් රූපය කියන එක මතක තියාගන්න. අර ශාස්ත්‍රවයි කියලා කියන්නේ ආශ්‍රව යෙදිච්ච හින්දා. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන හින්දා. සීනි දාන හින්දා තමයි බෝතලේ සීනි බෝතලේ වුනේ. නැත්නම් බෝතලේ සීනි හින්දා නෙමෙයි. ඒ වගේ රූපය තුල ආශ්‍රව එකක්වත් යෙදිලා නැහැ. නමුත් ආශ්‍රවයන්ගෙන් රූපේ අරමුණු කරන හින්දා අපි කියනවා ඒකට රූපය ශාස්ත්‍රව ධර්මයක් කියලා. මේක පැහැදිලි වුණාද දන්නේ නැහැ කොහොමද? චුට්ටක් විතර හරි සංකීර්ණ තරක් ඕක මේ ඔය ඇත්තොන්ට මේක සම්පූර්ණව පැහැදිලි වෙන්නේ ගැන කවර කතාවක්ද? මේක ගැන වාද විවාද තියෙන ඕන තරම්. මේ සාමාන්‍යයෙන් බොහොම ධර්ම විනය ඉගෙන ගත්ත හාමුදුරුවෝ අතර පවා මේ ගැන බොහෝ වාද විවාද තියෙනවා. මේ රූපය ශාස්ත්‍රව ධර්මයක් වුණා වෙනවා. රහතන් වහන්සේ පිරිසක් කියනවා රහතන් වහන්සේ රූපේ පරිහරණය කරනවා කියලා. තව පිරිසක් කියනවා නෑ එහෙම පරිහරණය කරනවා නෙමෙයි, එහෙම වෙන්න බෑ. ආශ්‍රව නැත්තම් කොහොමද උන්වහන්සේට ශාස්ත්‍රව ධර්මය පරිහරණය කරා කියන්න වෙන්නේ? ඔය තර්කය වාදේ බොහොම දිගට යන වාදයක්. ඒ නිසා ඔයගොල්ලන්ට මේක ටිකක් සංකීර්ණ වුණා කියන එක ලොකුවට ගන්න එපා. හැබැයි පින්වතුනි අපි මේක තේරුම් ගන්න ඕන කාරණාවක් ඒ වුණාට. නොසලකා හරින්නත් එපා කොච්චර ගැඹුරු වුණත්. මොකද ඒ තරම්ම වැදගත් වෙනවා මේ ආශ්‍රව සහ ශාස්ත්‍රව කතාව වටහා ගන්න. මේ කියන්නේ අර උපමාවට ගලපලා නෙමෙයිනේ නේ. ඔව් ඒක තමයි මේ පැහැදිලි කරන්න තියෙන කාරණා.
කොහොමද රහතන් වහන්සේ අපිට පේනවා රහතන් වහන්සේ රූප පරිහරණය කරනවා. දානේ වළඳනවා, සීනි නම් හරි මොන හරි ඕන එකක් වළඳනවා. අපිට පේනවා රූපේ පරිහරණය කරනවා කියලා. හැබැයි න්‍යායට ගත්තොත් එහෙම උන්වහන්සේ රූප පරිහරණය කරා වෙන්නේ නැහැ. පින්වතුනි කාරණාව මේකයි. රහතන් වහන්සේ කවදාකවත් රූපය පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච ධර්මයකින් බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? රහතන් වහන්සේ රූපේ දෙස තෘෂ්ණාවෙන් බලන්නේ නැත්තේ පින්වතුනි මේක බලලා ඉවරලා කෙලෙස් ඇති වෙයි කියලා නෙමෙයි. උන්වහන්සේ දන්නවා මේ රූප පිළිබඳව අපිට තියෙන ලොකු වැරදි අදහසක් කියලා දන්නවා. මේ රූප පෙනෙනවා කියලා අපි අරගෙන ඉන්නේ තාමත්ම වැරදි සහගත තැනකින් කියලා රහතන් වහන්සේට ප්‍රකටයි. අන්න ඒ හින්දා තමයි රහතන් වහන්සේ රූපයේ තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච ධර්මයන් නොපවත්වන්නේ. මම ඒක තව චුට්ටක් ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේ බෝඩ් එකේ අඳින්න බෑනේ. මේක මේ ටච් ස්ක්‍රීන් එකද?